හෙලෝ ගයිස් ඉතින් ඔයාලට තුෂානෙට YouTube චැනල එක හරහා අපි වීඩියෝස් සෑහන ප්‍රමාණයක් ගෙනාපුව චැනල්ලයක් ඉතින් අපිට නැති වුණා ඉතිං ඒත් එකම තමයි අපි නැවතත් එම චැනල් එක ලෝක වෙනස් කරලා ඒවගේම ගොඩක් දේවල් වෙනස් කරලා අපි නැවතත් ඇවිල්ල තියෙනවා ඉතිං ආදරින් සාදරින් පිළිගන්නවා අපේ YouTube චැනල එකට තුෂානෙට් YouTube චැනල එකට ඉති වෙනද වගේම තමයි අලුතෙන් වෙන ඊමනි සයිට් ගැන වීඩියෝ අපි ඉදිරියටත් තරන්ගෙනවා ඉතිං හවල්ට මතක ඇති අපි ඉස්සර කරපු වීඩියෝ ඉතිං යාලුනේ අපි සබස්ක්‍රයිබ් කරගෙන යන්න හැම කෙනෙක්ම ඉතිං නැවතත් අපේ කලින් හිටපු ෆෑන්ස්ලා අනිවාරෙන්ම එන්න ඕනේ අපිව සබස්ක්‍රයිබ් කරන්න ඉතිං අද ගැනල් තියෙනවා ඔයාලට අලුත්ම අලුත් බෙටින් සයිට් එකක් ගැන වීඩිය එකක් ඉතිං ඔයාලා අහලත් ඇති සමහට අහලන්න නැතුව ඇත්ති ඉතිං වව් බෙට් ගැන තමයි අද අපි කතා කරන්න වීඩිය එකෙන් රෙජිස්ට්‍ර වෙන්නේ කොහොමද ඒවගේම විද්‍රෝල එකක් කරන්න කොහොමද ඩිපෝසිට් එකත් දාගන්න කොහොමද මොනවගේ දේවද කරන්න තියෙන්නේ කියන එක ගැන අද වීඩියකින් වාලත් එක කතා කරනවා ඉතින් අපි ඉස්සල්ලාම් බලමු කොහොද මේ සයිට් එකට අපි නිවැරදිව රෙජිස්ට්‍ර වෙන්න කියලා ඉතිං හරිම ලේසි රෙජිස්ට්‍ර වෙන්න ඔයාලට ඩිස්ක්‍රිප්ෂන් එකේ නැත්තම් පළවෙනි කමෙන්ට් එකේ ලින්ක් එක දාලා තියෙනවා ඉතින් ඒ හරහා ඔයාට පුළුවන් මේ කවුන්ට් එකට ලොග් වෙන්න ඉතිං මෙන්න මේ විදිහට තමයි අපි රෙජිස්ට්‍ර වෙන්නේ ඉතිං ඔප්ෂන් 4කින් ඔයාට රෙජිස්ට්‍ර වෙන්න හැකියාවක් තියෙනවා ඉතිං අපි ඉස්සෙල්ලාම කියන්නම් කොහොමද රෙජිස්ට්‍ර වෙන්න ඕනේ වන් ක්ලික් හරහා කියලා ඉතින් වන් ක්ලික් හරහා ඔයා රෙජිස්ට්‍ර වෙන කෙනෙක් ඉන්නවා නම් මෙතන ලංකාවේ ඉන්න කෙනෙක් නම් ඔයාට පුළුවන් මෙතන ශ්‍රී ලංකා කියලා දෙන්න ඒවගේම තමයි ඔයාගේ කරන්සිය මෙතනි වෙනස් කරගන්න පුළුවන් USDTද නැත්නම් ලංකා රුපියල්ද කියන එක ගැන එතරින් අහලා තියෙනවා ඊට පස්සේ ඔයාලට බලාගන්න පුළුවන් ෆ්‍රෝම කෝඩ් එකක් ගැන ඉතින් ෆ්‍රෝම කෝඩ් එක හරිම ලේසි තුෂා කියලා ගහන්න එකලා එකේ වහතරක් ගහන්න ඔයාලට මේ ඩිස්ප්ලේ එකේ දිස් වෙන අංකේ ගහන්න පුළුවන් වාගේ ප්‍රෝම කෝඩ් එක ඉතින් මේ ප්‍රෝම කෝඩ් එකෙන් එන හැම කෙනෙක්ටම විශේෂ බෝනස් මුදල් ලැබෙනවා ඉදිරියේදී ඒ දේවල් ගැන අපි කතා කරනවා ඉතින් ඔන්න ওই විදිහට තමයි අපි පළවෙනියටම වන් ක්ලික් හරහා රෙජිස්ටර් වෙන්නේ හරිම ලේසි මෙන්න මෙතන රෙජිස්ටර් කියන බටන් එක ක්ලික් කරපු ගමන් ඔයාගේ account එක නිර්මාණය වෙනවා ඉතින් දෙවෙනි ඔප්ෂන් එක තමයි ඔයාලට බලා ගන්න පුළුවන් by phone කියන එක ඉතින් මේකේ වාගේ ෆෝන් එකේ ඩීටේල්ස් ටික ලබා දීලා මේ විදිහට ෆ්‍රෝම් කෝඩ් එක ඒකෙත් ලබා දෙන්න ඕනි කරන්සිය ලබා දෙන්න ඕනි ඊට පස්සේ රෙජිස්ටර් කියලා ක්ලික් කරපු ගමන් ඔයාගේ account එක හදාගන්න හැකියාවක් තියෙනවා ඉතින් ඊළඟ ඔප්ෂන් එක තමයි ඊමේල් එක හරහා ඔයාගේ යූසර්නේම් එක පාස්වර්ඩ් එක ඔයාගේ ප්‍රෙස්ට් නේම් එක සර්නේම් එක ඒ වගේම ඊමේල් එක දීලා ඔයාට පුළුවන් නෙක්ස්ට් යන්න එතකොට මුල ඉඳලම ඔයාගේ account එක හැදෙනවා ඉතින් වැඩි දේවල් කරන්න අවශ්‍යතාවයක් නැහැ ඔයාට එකපාරම වන් ක්ලික් කරහා account එකක් නිර්මාණය කරගත්තා නම් හොඳටම ඇති ඉතින් මම මේ විදිහට account එකක් නිර්මාණය කරලා ඔයාලට ඉස්සෙල්ලාම පෙන්නන්නම් කොහොමද අපි නිර්මාණය කරගන්න කියලා. ඉතින් මේක මම ලංකාවේ නිසා ශ්‍රී ලංකා කියලා දීලා තිනවා රුපියල් දීලා තිනවා ප්‍රොමෝ කෝඩ් එක හරිම ලේසි මේ විදිහට තුෂා කියලා අපි දෙනවා ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතෙන්දී 11 මේ විදිහට ටයිප් කරගන්න ඊට පස්සේ කරන්න තියෙන්නේ රෙජිස්ටර් කියන බටන් එක ක්ලික් කරන්න විතරයි ඉතින් මේක ක්ලික් කරාට පස්සේ පොඩි වෙලාවක් ඇතුළත මෙන්න මේ විදිහට කැප්චර් එකක් එනවා ඉතින් මේ කැප්චර් එක අපි ෆිල් කරන්න ඕනි අනිවාර්යෙන්ම ඉතින් මේ විදිහට අපි ගෝල් එක මේ විදිහට අතාරිනවා එතන ගිහිල්ලා ඔන්න සක්සස් කියලා මැසේජ් එක ආවා අපේ රෙජිස්ට්‍රේෂන් එක නිවැරදිව සාර්ථක වෙලා තියෙනවා ඉතින් මේක මේ විදිහට ඔයාගේ යූසර්නේම් එක සහ පාස්වර්ඩ් එක මේ විදිහට බලා ගන්න හැකියාවක් තියෙනවා මේක ඔයාලට පුළුවන් සේව් කරගන්න ඔයාගේ ගැලරියට ඒ වගේම ස්ක්‍රීන්ෂොට් එකක් ඕන නම් මේ විදිහට ගහ ගන්න පුළුවන් ඉතින් ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ ඩිපොසිට් කියන ඔප්ෂන් එකට යන්න එහෙම නැත්නම් account එකට යන්න ඉතින් අපි මේකේ කොහොමද නිවැරදිව ඉස්සල්ලාම ඇප් එකක් ඉන්ස්ටෝල් කරගන්නේ කියන එක ගැන අපි ඊළඟට කතා කරනවා හරිම ලේසි ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන ඩවුන්ලෝඩ් ඔප්ෂන් එක මේ උඩින් ඇවිල්ලා තියෙනවා මේ ඔයා ස්ක්‍රීන්ෂොට් එකක් ගහගත්ත එක අනිවාර්යයෙන්ම කොපි කරලා තියාගන්න මම නැත්තම් මේක පොතක හරි ලියා තියාගන්න මොකද ඔයාලට නිතර ලොග් වෙන්න ගියාම අනිවාර්යයෙන්ම මේ යූසර් නේම් පාස්වර්ඩ් කියන එක
සෑහෙන්න ඕන වෙනවා. ඒ නිසා මේක ස්ක්‍රීන්ෂොට් එකක් හරි ගහලා ඔයාගේ ෆෝන් එකේ තියාගන්න. එහෙම නැත්නම් පොතක හරි ලියලා තියාගන්න. එතකොට ඔයාට නිතරම ලොග් වෙන්න අවශ්‍ය වුණොත් ඔයාට පුළුවන් මේ පාස්වර්ඩ් බලලා ලොග් වෙන්න. ඉතින් අපි යමු ඇතුළට. ඊළඟට අපි මොනවද කරන්න තියෙන්නේ කියලා බලන්න. ඒ වගේම තමයි මම ඔයාලට කිව්වා වගේම ඔයාලට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් APK app එක. ඉතින් මේ ඔයාලා ලේසි උඩ තියෙනවා බලා ගන්න පුළුවන් ඩවුන්ලෝඩ් කියලා ඔප්ෂන් එකක්. මේක ක්ලික් කරපුව ගමන් ඔයාලට පුළුවන් ඩවුන්ලෝඩ් කරගන්න ඔයාගේ ෆෝන් එකට මේ app එක. right guys, අපි ඩවුන්ලෝඩ් කරද්දි මෙන්න මේ විදිහට තමයි පෙන්නන්නේ. ඕකේ කියලා මෙතනින් ඕකේ එකක් දෙන්න. මෙතන ඩීටේල්ස් කියලා ඔයාලට පේනවා ඇති. මෙන්න මේ ඩීටේල්ස් කියන එකට යන්න. ඔන්න app එක අපේ ෆෝන් එකට ඉන්ස්ටෝල් වෙනවා මේ වෙලාවේ. ඉතින් අපි බලමු මේක ඉන්ස්ටෝල් වුණාට පස්සේ ඇතුළට ගිහිල්ලා මොන වගේ දේවල්ද මේකේ පෙන්වන්නේ කියලා. right guys, අපි මේ විදිහට ඩවුන්ලෝඩ් කරගත්තා APK එක. ඉතින් මේ විදිහට අපි ක්ලික් කරගන්නවා. ඉතින් ඉන්ස්ටෝල් කියලා මේ විදිහට එනවා. ඊට පස්සේ ඉන්ස්ටෝල් දෙනවා මේ විදිහට. ඉන්ස්ටෝල් දුන්නාට පස්සේ ටික වෙලාවක් ගියාට පස්සේ ඕපන් කියලා එනවා. ඉතින් එතකොට තමයි අපේ ඇප් එක අපේ ෆෝන් එකට හරියටම සම්බන්ධ වෙන්නේ. ඉතින් මේ විදිහට අපි ඕපන් කරගන්නවා ඇප් එක. ඉතින් මේ විදිහට ඉන්ස්ටෝල් වුණා. right guys, අපිට දැන් තමයි අර පාස්වර්ඩ් එකයි යූසර් නේම් එකයි අවශ්‍ය වෙන වෙලාව. ඉතින් මම ඔයාලට කිව්වා වගේම ස්ක්‍රීන්ෂොට් එකක් ගහගෙන ඇති කියලා මම හිතනවා ඔයාගේ ෆෝන් එකට. ඉතින් රෙජිස්ටර් වෙන්න කට්ටිය නැවත රෙජිස්ටර් වෙනවා නම් මේ විදිහට රෙජිස්ටර් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ලොගින් වෙන්න පුළුවන් මේ විදිහට. ඉතින් ලොගින් වෙද්දී මෙතෙන්දී යූසර් නේම් එක සහ පාස්වර්ඩ් එක ඉල්ලනවා. එතකොට තමයි අර මම කියපු පාස්වර්ඩ් එක සහ යූසර් නේම් එක ඔයාට මේ වෙලාවේ තමයි අවශ්‍ය වෙන්නේ. ඉතින් ඔන්න මේ වෙලාවේ මම ස්ක්‍රීන්ෂොට් එකක් ගහගත්තේ නෑ. මම ඒක කොපි කරලා තියාගත්තා. නැවත මට ලොග් වෙන්න වෙන නිසා. ඉතින් මේ විදිහට අපි ලොග් වෙනවා. යූසර් නේම් එක සහ පාස්වර්ඩ් එක දීලා ඔන්න ඔය විදිහට ලොග් වෙනවා. right guys, මේ විදිහට සේව් කරන්න කියලා එනවා. මේකත් සේව් කරගත්තා. right guys, ඊට පස්සේ අපි මෙතනින් බැක් වෙනවා. බැක් වුණාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා අපි සාර්ථකව account එකක් නිර්මාණය කරගෙන තියෙනවා. ඉතින් guys, අපි ඊළඟට යමු මෙනු කියන ඔප්ෂන් එකට. යට තියෙනවා මෙන්න මේ හරියේ මෙනු කියන ඔප්ෂන් එක. මෙනු කියන ඔප්ෂන් එකට ගියාට පස්සේ ඔයාගේ ID එක මේ විදිහට බලා ගන්න හැකියාවක් තියෙනවා මෙන්න මෙතන. ඒ වගේම ප්‍රොෆයිල් ඔයාගේ personal details ටික දෙන්න පුළුවන් මේ වෙලාවේ මෙන්න මෙතෙන්ද. ඔයාගේ යූසර් නේම් එකක් දාන්න පුළුවන් මෙන්න මෙතෙන්ද. ඒ වගේම තමයි ඊමේල් එක ඇඩ් කරන්න පුළුවන්. ෆෝන් නම්බර් එක දාන්න පුළුවන්. පාස්වර්ඩ් එක චේන්ජ් කරනවා නම් පාස්වර්ඩ් එක චේන්ජ් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි රෙජිස්ට්‍රේෂන් ඩේට් එක ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන්. ඔන්න ඔය ටික විස්තර ටික ෆිල් කරාට පස්සේ ඔයාගේ ඩීටේල්ස් ටික කම්ප්ලීට් වෙනවා. ඒ වගේම මෙතන තියෙනවා එඩිට් කියන ඔප්ෂන් එක. මෙන්න මේ එඩිට් කියන ඔප්ෂන් එකට ගියාට පස්සේ ඔයාගේ සියලු මෙතන තියෙන දේවල් එඩිට් කරගන්න පුළුවන්. ඔයාගේ ID ડોකියුමන්ට් දීලා මෙන්න මේ විදිහට සම්පූර්ණ ඩීටේල්ස් ටික දීලා මෙතන සේව් කියන බටන් එක ප්‍රෙස් කරන්න. ඊට පස්සේ ඔයාගේ account එකේ personal details ටික හරි. ඒ වගේම තමයි security එක පැත්තට අපි යමු. මෙන්න මෙතන තියෙනවා icon එකක්, setting icon එකක්. මෙන්න මේ setting icon එකට යන්න ඕනේ. setting icon එකට ගියාට පස්සේ මෙන්න මෙතන Google Authenticated කියන කෝඩ් එක දාන්න තියෙනවා. මේක ක්ලික් කරලා වෙලා ඔයාගේ ෆෝන් නම්බර් එක දීලා වෙරිෆයි කරලා ඔයාට පුළුවන් Google Authenticated කියන app එක ඉන්ස්ටෝල් කරගෙන ඊළඟට අපිට කරන්න තියෙන්නේ security එක හදාගන්න. ඔයාට මෙතෙන්දී security setting කියලා එකක් ඔයාට පේනවා ඇති. මේක ක්ලික් කරන්න. මේක ක්ලික් කරාට පස්සේ ඔයාට මං කිව්වා වගේම ෆෝන් නම්බර් එකක් එන්ටර් කරලා තියෙනවා නම් මේ විදිහට පෙන්වන්නේ නැහැ. මේකේ හරි ලකුණ පෙන්නනවා. ඉතින් ඒ වගේම තමයි ඔයාගේ security question කියලා එකක් තියෙනවා. මෙන්න මේ security question කියන එකට ගියාට පස්සේ ඔයාට select කරලා දෙන්න පුළුවන් ඔයාගේ අම්මගේ නම හරි මොකක් හරි මේකෙන් එකක් තෝරලා ඔයාට පුළුවන් මේක ලබා දෙන්න. ඉතින් ඊට පස්සේ ආන්සර් එක විදිහට ඔයාගේ අම්මගේ නම හරි මෙන්න මෙතෙන්ට ලබා දීලා ඔයාලට පුළුවන් සේව් කියලා දෙන්න. ඒක තමයි ඔයාගේ security question එක. ඉතින් ඊට පස්සේ personal details ටික දුන්නාට පස්සේ මේක complete වෙනවා. ඒ වගේම Gmail එක මෙතෙන්දී ලබා දීලා මෙන්න මේක
ටික් මාක් එක දාන්න. එතකොට මේකත් ඕකේ වෙනවා. ඒ වගේම තමයි two factor authenticated app එක ගැන මම ඔයාලට කිව්වා. two factor authenticated app එක අපි ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ Play Store එක හරහා. ඉතින් ඊට පස්සේ ඔයාලට පුළුවන් ඒ app එකේ තියෙන කෝඩ් එක මේකට ලබා දෙන්න. මේක ඇතුලේ තියෙන කෝඩ් එක ලබා දීලා. ඉතින් මේ ටික ලොකුවටම අවශ්‍යතාවයක් නැහැ. right guys, අපි මේ වෙලාවේ wow bet එකේ අපි security එක හදාගත්තා. ඒ වගේම profile එක හදාගත්තා. දැන් ඔයාලට කියලා දෙන්නම් කොහොමද අපි මේකේ withdrawal එකක් දාගන්නේ, deposit එකක් දාගන්නේ කියලා. ඉතින් මුලින්ම අපි යමු deposit එකක් දාගන්න. ඉතින් හරිම ලේසි. ඔයාලට deposit option එකට යන්න පුළුවන්. මෙන්න මෙතන plus mark එක click කරත් මේ විදිහට deposit option එකට යන්න පුළුවන්. ඉතින් IP එකක් කරහා ඔයාලට පුළුවන් account එක කරහා ඔයාලට deposit එක දාගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට මේ වීඩියෝ එකට පල්ලෙහින් WhatsApp number එකක් දාලා තිනවා. ඒ WhatsApp number එක හරහා ඔයාලට පුළුවන් withdrawal එකක් දාගන්න, deposit එකක් දාගන්න. මේ දෙකම කරගන්න හැකියාවක් තියෙනවා. ඉතින් ඕනම කෙනෙක් ඔයාලට පුළුවන් මේ phone number එකට එහෙම නැත්නම් WhatsApp number link එකට ඇවිල්ලා ඔයාලට පුළුවන් deposit එකක් withdrawal එකක් දාගන්න. right, එහෙමනම් අපි යමු ඊළඟට withdrawal option එකට. ඉතින් withdrawal option එකත් ලොකු දෙයක් නැහැ. මෙතන menu කියලා යට තියෙන option එක. ඊට පස්සේ අපි යනවා මේ විදිහට setting කියන icon එකට. ඒ වාට පේනවා ඇති. මෙන්න මෙතන තියෙනවා withdrawal කියන option එක ඇවිල්ලා. ඉතින් මෙතන withdrawal කියන option එකට යනවා. withdrawal option එකට ගියාට පස්සේ IP account එකක් කරහා හෝ වාට ඕනෙම option එකකින් withdraw කරන්න පුළුවන්. හැබැයි මේ ටික තාම දීලා නැහැ. මොකද තාම මේ ඇප් එක අලුත් නිසා ඔයාලා දැනට IP account එකක් කරහා bank transfer එකක් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලට පුළුවන් මේ දාලා තියෙන WhatsApp link එක හරහා group එකට ඇවිල්ලා එහෙම නැත්නම් මේ number එකට message එකක් දැම්මොත් ඔයාලට පුළුවන් මේ වෙලාවේ withdrawal එකක් දාගන්න උනත් deposit එකක් දාගන්න උනත් ඔය දෙකම එකම කෙනෙක් කරහා ඔයාලට කරගන්න හැකියාවක් තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි withdrawal එකක් දාගන්නේ, deposit එකක් දාගන්නේ. ඉතින් ඔන්න මේ වීඩියෝ එකේ හැරියට ඔයාලට මම කියලා දුන්නා කොහොමද register වෙන්නේ. ඒ වගේම personal details ටික කොහොමද දාගන්නේ, security කොහොමද දාගන්නේ. ඒ වගේම තමයි withdrawal එකක් deposit එකක් කරගන්නේ කොහොමද කියන එක ගැන කතා කරා. ඉතින් ඔයාලට මෙතනින් එහාට ඔයා register වෙලා ඔයාලට පුළුවන් අර 1x වල වගේම තමයි ඔයාලට පේනවා ඇති crash game එකේ ඉඳලා හැම game site එකක්ම ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් විශේෂ games දැන ප්‍රමාණයක් මේකෙත් ඇතුළත් වෙලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ හැම එකක්ම සෙල්ලම් කරලා බලන්න පුංචි ගාණක් deposit කරගෙන. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අද අපි වීඩියෝ කරන් ආවේ. ඉස්සරහට අපි මේ වීඩියෝ එකේ withdrawal වීඩියෝ ඒ වගේම deposit වීඩියෝ මේ හැම එකක්ම වෙන වෙනම අපි ගේන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒ වගේම තමයි ඉස්සරහටත් අලුතෙන්ම එන සයිට් ගැන අපි වීඩියෝ කරන්න වීඩියෝ ඔයාලට ලබා දෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් තාමත් අපිව subscribe කරලා නැත්නම් ඔන්න එනම් subscribe button එක click කරලා වෙනදා වගේම අපිවත් එකතු කරගෙන තියාගන්න. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. එහෙනම් හැමෝටම ජය වේවා.